දැන් වෙනකොට ගොඩක් බඩු විකිනලා ඉවරයි. මිස්ටර් කොත්තු එකේ අන්තිම දවස් 14 යන්නේ. දැන් වෙනකොට අපේ අරලා තියෙන අවුට්ලට්ස් තියෙන්නේ කොයිද සම් ලුගේගොඩ, මහරගම, පණ්ඩිපිටිය යන්නද? පණ්ඩිපිටිය, මාළඹේ, පිළියන්දල. මෙන්න මේ අවුට්ලට්ස් පහ විතරක් මේ දවස් ටිකේ අරලා තියෙනවා. ඔයගොල්ලෝ අවසාන කොත්තු කරනවා නම් ළඟම තියෙන මිස්ටර් කොත්තු එකට යන්න. ඔය අවුට්ලට්ස් පහ විතරයි දැන්ට අරලා තියෙන්නේ. තව දවස් 14ක් ඇතුළත මිස්ටර් කොත්තු ලංකාවෙන් යනවා. සෑම අවසානයක්ම අලුත් ආරම්භයක් වෙනවා. ඉතින් මිස්ටර් කොත්තු අහනවා ඉතින් බලන් හිටිය කට්ටියට අපිට පෝස්ට් එකක් හරි ගහලා උදව් කරපු හැමෝටම ස්තුතියි. මේක ගොඩ දාන්න අවුරුදු 19ක් පුරා අපිත් එක්ක රැඳිලා හිටපු සියලුම පාරිභෝගිකයන්ට ගොඩක් ස්තුතියි. ඉතින් දැන් වෙනකොට ගොඩක් බඩු විකිරලා තියෙනවා. ඊට අමතරව අපේ කිරිබත්ගොඩ ශාඛාව සහ කඩුවෙල ඊට අමතරව ගොඩගම ඒ අවුට්ලට්ස් වල බඩු ටික එහෙමම ලොට් එක පිටින් අපි බල්ක් එක පිටින් විකුණන්න තීරණය කරලා තියෙනවා. රෙස්ටුරන්ට් එකක් අලුතින්ම දාන කෙනෙක් ඉන්නවා නම් එන්න අපිත් එක්ක ඇවිල්ලා කතා කරන්න. මේ වෙලාවේ අලුත්ගම ඒ ඇවිල්ලා කතා කරන්න ඒ බඩු ප්‍රමාණය සහ ඒ අවුට්ලට් එක ඒව ඇවිල්ලා අයිතිකාරයෝ කැමති නම් ඒ අපේ බිල්ඩින් ඕනර්ස්ලා කැමති නම් අපි ඕගොල්ලන්ට කන්ටැක්ට් කරලා දෙන්නම්. ඒගොල්ලොත් එක්ක කතා කරලා තන අරගෙන ඒ බඩු ටිකත් එක්ක ඕගොල්ලන්ගේ නම ගිහින් ව්‍යාපාරයක් පටන් ගන්න. මිස්ටර් කොත්තු වහන කොටත් ලංකාවේ රැකියාව විශාල ප්‍රමාණයක් අලුතින් බිහි වෙනවා. තවත් මිනිස්සුන්ට අලුත් දෙයක් කරන්න නව උත්පාදනයකට එන්න අලුත් ප්‍රොඩක්ට් එකක් එන්න අවස්ථාව දෙනවා. ඒ අතරතුරදී කියන්න තියෙන හොඳම දේ තමයි මිස්ටර් කොත්තු ඇහුවට ඉවරයි කිව්වට ඉවර නෑ. ලංකාවේ යන්නේ නෑ. මේව වහලා දාලා හැංගෙන්නේ නෑ. අපි දැන් වෙනකොටත් මෙතන ඉන්නවා. ඕනම එක්කෙනෙක්ට ඕනම ගැටලුවක් තියෙනවනම් අපේ මිස්ටර් කොත්තු අපි හදාගත්ත අපේ ඔෆිස් එක තියෙන තැන අපේ මේ ප්‍රොඩක්ෂන් කිචන් එක තියෙන තැන අපි හැමෝම මෙතන ඉන්නවා. ඉතින් දවස් 14කට පස්සේ ඔයගලන්ට රසම රස ඉන්දියන් කෑම එකකින් හම්බෙමු. ජය වේවා.